අපි පළඟ නගරයට ගියේ සුමරුට්ගෙන් අපිව ගල්බැම්මෙන් එහාට ගෙන යන්න පුළුවන් කපිතාන්ගේ නම අහන්න. මේ අතරේ ඩන් සාද්දයට ඇවිත් හිටියා. වාසනාවට ජිනාන් නිසා එයා පෙරදුනා. අපේ කපිතාන්වරයාගේ නම සින්බෑඩ්. එයාගේ නම තමයි සින්බෑඩ්. ඒත් අපි තාමත් මුහුදට ඈතින් ඉන්නේ. අපි ලොකු තෑගි මුදලකුත් දාලා හැම නගරකම හැම ගමකම හැම මුඩුක්කුවකම දැන්වීම ලෙව්වා. ඒ වුණොත් අර ශරෂාදුවයාගේ යාළුවයි තාමත් හොයාගන්න බැරි වුණා. කොහොමද එහෙම දෙයක් සිද්ධ වුණේ? නෑ මේකයි උනේ. එයාලා මුහුදට ගියා ආයෙත් එන්න බැරි වුණා. දැන් එහෙනම් ඉතින් අපිට ගොඩාක් සතුටෙන් ඉන්න පුළුවන්. එහෙම නෙමෙයි. එයාලා ඇත්තේ කාන්තාරේ. ඒකයි හොයාගන්න බැරි වුණේ. කාන්තාරේ? එහෙනම් ඉතින් එයාලට රස්නේ වැඩි ඇති. එයාලට කන්න බොන්න වතුර එහෙම නැතුව මැරිලා යයි. අපිට බලාගෙන ඉන්න බෑ. ඒක ඉබේ සිද්ධ වෙනකන් තේරුණාද? ඕස්මන් හොඳම සෙබල සූදානම් කරනවා. පිච්චෙනවට ගාන බෙහෙතකුත් එක්ක. ඔබගේ යන මම ඊටු කරන්නම්. මට මේ රස්නෙන් බේරිලා ඉන්නවා යෝන. අපි ළඟ මාලිමාව තියෙනවනේ. ඒ වගේම අපි දන්නවනේ අපි යන්න ඕන දූපත තියෙන්නේ කොහෙද කියලා. දැන් අපිට තියෙන්නේ අර සින්පෑඩ් හොයාගෙන දූපතට යන එක විතරයි. එතකොට මට පුළුවන් ඉක්මනටම සනීප වෙන්න. ඔයා ආපහු සුල්තාන් වෙන්න ගොඩක් ආසයි වගේ. මට ඕන සුල්තාන් කෙනෙක් නෙමෙයි මිනිස්සෙක් වෙන්නයි. ඒ වගේම මට දුකයි අර ධන්‍ය සාදුයි මගේ සහෝදරයා නිසා ජනතාව දුක් විඳින එක ගැන. ධන්‍ය සාත් මන් තමුන් ගැන බලා ගන්නම්කෝ. මම මගේ ජනතාව බේර ගන්නවා. මට දැන් මේවා ඇති වෙලා තියන්නේ. බලාගෙන පරිස්සමින්. මොකද මෙතන සිද්ධ වුනේ? මට සද්දයක් ඇහුණා. මේ කරීම්ට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා වගේ. අර කනුවත් කඩලා දැම්මා. මං මේ ඔයාට පොඩි දෙයක් කියන්න හිටියේ. අද නම් එයාට ටිකක් පිස්සු වගේ. ඔව් ඒක ඇත්ත. මෙහි තියෙන වතුර කිසිම කෙනෙක්ට නම් බොන්න බෑ. අනික ලෝම නිසා යාට ගොඩක් රස්නෙත් ඇති. අපි ඉක්මනට වතුර හොයාගන්න ඕනි. එතකොට මේ හැම දෙයක්ම හරියාවි. කරීම්, ඔයාට තනියම ඉන්න පුළුවන් නේද? ඔව්. යන්න. මං තනියම ඉන්නම්. සැහැල්ලුවෙන් ඉඳගෙන ඉන්න. ඇත්තම කියනවා නම් ඔයත් එක්ක මම මේ ගමන එන්නේ හරිම කැමැත්තෙන්. එයා ළඟ ඉඳලා මට මොනවා හරි වුණොත් එහෙම කියන්න එපා. හොඳ පිරිසිදු වතුර ටිකක් පීපුවාම එයා හිටපු තත්ත්වයටම ආපහුපත් වෙයි. එහෙම වෙන්න නම් වතුර විතරක් මදි කියලා අපි දෙන්නම දන්නවනේ. දැන් නම් ඉතින් මට ටික වෙලාවකට හරි සැනසෙල්ල ඉන්න පුළුවන්. කවුද ගල් ගාන්නේ? මොකා? කවුද අතන ඉන්නේ? හලේල් මේ ඔයාද? විහිළු කරන්න නැතුව එළියට එන්න. හලේල් මගේ සහෝදර රණසූරයනි, අර නිල් පාට රාක්ෂයා ඉන්න තව එක තැනයි ඉතුරු වෙලා තියෙන්නේ. එතනත් අපි බලමු. ඔය රාක්ෂයා අපේ සුල්තාන්තුමා නැති කරන්න හැදුවා. සුල්තාන්තුමාගේ සහෝදරයා දැනටමත් විනාශ කරනවා. මාලිගාවේ ඉන්න ආරක්ෂකකින් හැටියට ඔබට වගකීමක් තියෙනවා. ඔය රාක්ෂයාව නීතිය ඉදිරියට ගෙන එන්න. ඒ හින්දා මේ කාන්තාරේ පීරලා කොහොම හරි රාක්ෂයාව හොයාගමු. නිශ්ශබ්ද වෙනවා. අපි ශේම භූමිය මුර කරන්න අවශ්‍යයි. එයාලට වතුර නොබී ජීවත් වෙන්න බැහැනේ. මුදම වැඩක් අපිට වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ශේම භූමියේ වටේ ඒගොල්ලන්ගේ අඩි සලකුණු පැහැදිලිව පෙනෙන්නේ නැති. ඒ කියන්නේ ඒගොල්ලෝ මේක ඇතුළට ගිහිල්ලා නැහැ කියන එකනේ නේද? එහෙම නෙමෙයි. වටේට හරි අඩි සලකුණු තියනවා කියලා කියන්නේ. මොකද ඒක දෙයල්ම? දැක්කනේ මේ මිනිසුන්ගේ අඩි සලකුණු. ගැහණු ළමෙක්ගේ ඒවා තියෙනවා. ඒත් මෙතනින් ඉවරයි. ඒ කියන්නේ එයා මෙතනදී අතුරුදහන් වෙලා කියලාද? එහෙම නෙමෙයි. එයා ඔටුවගේ පිටේ නගින්නේ. ඒකයි. බලන්න. මෙතනින් ඔටුවගේ අඩි ඉවර වෙනවා. එතකොට ඔය කියන ඔටුව නැග්ගේ කාගේ පිටේද? ගැහණු ළමයාගේ පිටේද? අනික් දේ තමයි මේ මොනවද කියලා ඔයා දන්නවද?
මේක කෑමක්ද? ඔටු වගේ වේලුණු බෙටි. ඇත්තටම මට පේන විදියට අව්වසරට ඔටුව වාස්ප වෙලා වගේ. එහෙම නැත්තම් ගියාඹලා ගියාද දන්නේ මොන જાතියකෙක්ද මන්දා. සෙබළුනි අපිට ඔය ඔටුවම තමයි ඕන කරන්නේ. ඒ කියන්නේ මෙතෙන්ටම තමයි ඔය ඔටුවයි අනිත් අයයි වතුර බොන්න එන්නේ. ඉක්මන් කරනවා. හැමෝම සූදානම් වෙලා ඉන්නවා. අදනම් අත්වරස්නේ. තමුන් කොහෙද හැංගිලා ඉන්නේ? එළියට එනවා. ඇවිල්ලා මූණට මූණ හප්පෙනවා. මේ මාළුවෙක්නේ. ඔව් මම මාළුවෙක් තමයි. ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? බලන්නකෝ ඔය මූණික් ඇත්ත විතරයි. ඇත්තම කිව්වොත් මගේ හිතට අපුත්තක් දැනෙනවා. ඒක එච්චර හොඳ හැඟීමක් නන් නෙමෙයි. ඒක නරක හැඟීමක්. ඒක හරියට කවුරු හරි හොරෙන් මගේ පස්සෙන් ඇවිල්ලා මගේ උර හිසට අත තියලා එක පාරටම මාව නිකන් බයි කරා වගේ හැඟීමක්. අන්න ඒ වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. ඔයාට ඉතින් හැම වෙලාවෙම එහෙම දැනෙනවනේ. නෑ හැම වෙලාවෙම දැනෙන හැඟීමක් වගේ නෙමෙයි. බය වුණාම දැනෙන්නේ. අන්න ඒ වගේ එකක්. කොහොම වුණත් මගේ පුංචි හිතට නම් දැන් ලොකු බයක් දැනෙනවා. හැමදාම ඔහොමනේ. නෑ එහෙම නෑ. වෙනදට මං ජොලියට වගේ හිතලමයි බය වෙන්නේ. ඒ උනාට දැන් නම් බය වුණේ ඇත්තටම අර. ඒ පැත්තේ මොකොත්ම නෑ නිකන් ගස් ටිකක් විතරයි තියෙන්නේ. පේනවනේ? මම අවුරුදු 500ක් විතර ජීවත් වෙන්න හේතු උනේ මට මේ අනතුරු ගැන දැනගන්න පුළුවන් මෙන්න මේ හැඟීම තිබ්බ නිසායි. මට දැනුත් ඒ විදිහටම දැනෙනවා. අයියෝ කෑ ගහන්න එපා හලිල් අපේ පස්සෙන් කවුරු කියලා එන්නද? ඔයාම කියන්නකෝ. හරි දැන් කෑ ගහන්න එපා. අපෙන් හොරකම් කරන්න කිසිම වස්තුවක් නෑනේ. ඇයි මේ මම මේ වටින මායාපානක්නේ. මම කොච්චර දේවල් දන්නවද? ඒ වගේම මාව මිල කරන්නත් බෑ. ඔව් ඇත්තටම ඔයා මට ගොඩක් වටින කෙනෙක් තමයි. ඔයාට මෙතන බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඇත්තෙන්ම කිව්වොත් කිසිම හේතුවක් නෑ. ජුමල්! බය වෙන්න දෙයක් නෑ. බය වෙන්න දෙයක් නෑ. මට කවදාවත් වරදින්න දෙයක් නෑ. එල්ලෙන්න එපා. තමුන්ව වට කරලායි තියෙන්නේ. යටත් වෙන්න. හරි මං යටත් වෙන්න. මමත් යටත් වෙන්න බලාගෙනමයි ආවේ. අයියෝ. අනේ මාව අයියෝ. මං ආපහු එන්නම් හලිල්. අනේ මාව දාලා යන්න එපා. ඉක්මනට යවල්ල ගන්නවා. මාළුවෙක්? ඇයි දැක්කද මාව පණුවෙක් වගේද පේන්නේ? මට දැක්ක ගමන් තේරුණා තමුන්ට මොලේ නෑ කියලා. මේ ලොකුන් නැහැ. ඔහෙට තේරෙන්නේ නැද්ද මම මෙතන වේලනවා කියලා? මොන දිහා බලන් නැතුව මාව වතුරේකට දානවා. පංකාද අපේ අම්මා මටයි මගේ සහෝදරයා 7000ටයි හැමදාම කියන්නේ අපි වැඩිපුර උඩ පැන්නොත් කරවල වෙලා තමයි නවතින්නේ කියලා. කට්ට කරවල. කතා කරන මාළුවෙක්? මට පිස්සු ඇතික නොතෙනවද? තමුන්ටම ඔය තේරලා තියෙන්නේ පිස්සු කියලා. බලනවකු මේ මන් දිහා මං කොච්චර බුද්ධිමත්ද? ඔයත් මොලකාරයෙක් වගේ නේද මාළුවා? ඔව් ඒ වගේම මම මායා මාළුවෙක්. මොනවා? ඔයා මායා මාළුවෙක්? ඇයි තමුන්ගේ ඔළුව දෙපැත්තේ කන් දෙකක් නැද්ද? කමක් නෑ. තමුන් ඉතින් මගේ ජීවිතේ බේරලා දුන්නානේ. අන්න ඒ නිසා මම තමුන්ට එකම එක වරමක් දෙනවා. ඒකත් ඇහුන්නේ නැද්ද? එක වරමක්? ඒක මොන වගේ වරමක්ද? ඔයාට කැමති ඕනම જાති එකක්. ඕනම જાතියේ ඕනම එකක්? ඔව් ඕනම එකක්. කෑම බීම නාන්න සබන් ඕනම જાති එකක් ඉල්ලන්න. මට කරන්න තව වැඩ තියෙනවා. ඉක්මන් කරන්න. ඔයාට පුළුවන් ද මාව මුල් ස්වරූපයට වෙනස් කරන්න? මුල් ස්වරූපෙට කිව්වා. ඒ කිව්වේ මගේ මේ රාක්ෂ පෙනුමෙන් මාව නියම ස්වරූපයට වෙනස් කරන්න. මාව ආපහු මිනිස්සෙක් කරන්න.
ඕවා මට සුළු දේවල්නේ. හරි. එච්චරයි දිල්ලන්නේ. ඔව් එච්චරයි. මට වෙන කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. හරි එහෙනම් ඕංගි කට්ටු කුරුකුට්ටු. අරිසලකුණු ඉවලයිනේ. හරියට මට තේරුණා. එයා ඔටුවක පිට නැගලා පියාඹලා ගිහිල්ලා. අඩිසලකුරු කියවන්න මං අදයි ඉගෙන ගත්තේ. එහෙම වෙන්න බෑනේ. ඔටුවයින්නේ අතනේ නියලා. ඒ කියන්නේ එයා මේ කොහේ හරි ඉන්න ඕනේනේ. එයා ලස්සනට වාස්පෝලා ගිහිල්ලාද? අපි බලමුකෝ. තවත් නාස්ති කරන්න කාලයක් නෑ. කියනවා නිල් රාක්ෂයා කොහෙද? නිල් රාක්ෂයා ගැනද? එයා ඉන්න තැන මං ඔයාට කිව්වොත් එහෙම ඔයාට ගොඩාක් සතුටුයි තේ නේද? කිව්වේ නැත්තම් ඔයා මට මොකද කරන්නේ? ඒ ගැන නොකිව්වොත් සිද්ධ වෙනවා මට තමුන්ව උණු කරලා වෙන භාණ්ඩයක් හදන්න තේරුණාද? ඔයාට මං කියන්නම හිටියේ. මගේ සීකල් බලාව එච්චර හොඳ නෑ. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මට පාරවල් එහෙම මතක හිටින්නෙම නෑනේ. ඔයා මට දකුණට යන්න කිව්වොත් මං වමට යනවා. වමට යන්න කිව්වොත් මං දකුණට යනවා. ඉතින් බලන්න මගේ මතක හැටි. මෝඩ පියාඹන ඔටුවකුයි වැඩකට නැති මායා පහනකුයි ලැබුණේ. අපේ දවස මේගොල්ලෝ නිසා නිකන් නාස්ති වෙලා යනවා. මේ විකාර වැඩ දැන්වත් නවත්තලා දානවා. ඉක්මන් කරලා. ඔයාට කියන්නනේ ඇත්තටම මටත් ඇති වෙලා හිටියේ. සමා වෙන්න ඕනේ මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ. අපි එන්න ගිහින් යන්නම් හොඳේ. ආව මෙතන අපි බලන්න. කවුරුත් මේක එල්ලෙන්න ඉක්මනට. එල්ලිලා ඉන්නේ මගේ ඇඳුමේ. ඔටුව පහලට දානවා. ඕ මගේ ඇඳුම. මේ මමනේ. මම අපව සාමාන්‍ය කෙනෙක් වෙලා මගේ ශරීරය අපව ලැබිලා මට නම් ගොඩාක් සතුටුයි. සාමාන්‍යයි කලින් පෙනුම මීට වඩා හොඳට තිබ්බනේ. ඔව් ඔයාට ගොඩක් ස්තුතියි යාළුවා. හරි ඉතින් ඇත්තටම කිව්වොත් කලින් හිටියට වඩා පොඩ්ඩක් විතර සුදු වෙලා. එච්චරයි. ඔයා ඇත්තටම කිව්වා වගේම මගේ වරම ඉෂ්ට කළා. මේක ශිර්ෂාට්ට කියනකම් මට ඉවසිල්ලක් නෑ. මොකද මේ කකුල් දෙකට වෙන්නේ? මට ඒව හොලවන්නවත් බෑ. ඕ මට කියන්න අමතක වුණානේ මගේ මායාවලින් අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියලා. ඒ ගැන වැඩි හිතන්න එපා. මොකක්ද ඒ කතාව? මගේ මායා බලය පොඩ්ඩක් විතර පාෂාණ භූතයි. හරිද? ඔයා මොනවද මේ කියවන්නේ? මොකද්ද මේ වෙන්නේ මාළුවෝ? මේකයි මගේ මායා බලය පාවිච්චි කරාම මිනිස්සුන්ව ගල් බවට හැරෙනවා. ගල් බවට හැරෙනවා? පොඩ්ඩක් වටපිට බැලුවොත් ඔයාට මේක තේරෙයි. දැක්කද මේ පිළිම? ලස්සනයි නේද? මෙතන ඉන්න හැමෝම මිනිස්සුද? ඔව් ඒ හැමෝටම වරමක් ලැබුණා. දුෂ්ට මාළුවා. තමුන් කිසිම හිතප්පපුවක් නැති සර්පෙක්. ඔව් මොකද්ද කිව්වේ මම සර්පෙක්? බය වෙන්න එපා. ඔය වරම නැති කරන්න පුළුවන්. හැබැයි ඒකට වාසනාව තියෙන්න ඕනි. අනික ඉතින් රාක්ෂයෙක්ට වඩා පිළිමයක් හොඳයිනේ. ඒ කොහොමද කියනවා? මගේ කටින් අල්ල ගන්න නේද හැදුවේ. කොහොමත් දැන් ඔයාට ඒක දැනගත්ත කියලා ඇති වැඩකුත් නැහැ. සෙනෙහසේ කඳුළු බිඳුවක් වැටෙන්න ඕනේ. ඒකෙන් විතරයි ශාපය බිඳින්න පුළුවන්. තේරුණාද? මොකක්ද ඒකේ තේරුම? පැහැදිලි වෙන්න කියනවා. ඒක ප්‍රහේලිකාවක්. තේරුම් ගත්තොත් විතරයි බේරෙන්න පුළුවන්. ප්‍රහේලිකාව? තමුන් මාත් එක්ක විහිළු කරන්න එනවද? දැන් මම මේ ශාපේ නවත්තනවා. නැත්තම් මම තමුන්ට හොඳ පාඩමක් උගන්වනවා. කෑ ගහන්න ඕනේ නෑ. මම කිව්වනේ අවස්ථාවක් තියෙනවා කියලා. හැබැයි ඒකේ තරම් ලේසි වෙන එකක් නෑ. මගේ හිත හොඳ නිසායි මං ඔයාට ඒව අවස්ථාවක් දෙන්නේ. මොකද මම ඇත්තටම හරිම නරක මාළුවෙක්. ඒයි මාව වහම පිමින් තියෙනවා. එහෙම නොකළොත් එම මම හිස ගසා දමනවා. යැත්තෙනවද පොඩ්ඩක් සමාවෙන්න ආයිබුවන්. මම එලවට පුරුදු වෙන ගමන්. කරීම් ඔයා කොහෙද? ඉක්මන් කරන්න. මට ආගෙන් උදව්වක් ඕනේ. ශිර්ෂාත්. කරීම්? කරීම් ඔයා කොහෙද ඉන්නේ? ඉක්මනට එන්නකෝ. මට ඔයාගේ උදව්ව ඕනේ. කොහේ හැංගිලාද මන්දා? කරීම් අනේ එළියට එන්නකෝ. මාව පිමින් තියෙනවා.
මාව බිමෙන් කියනවා එහෙම නොවුනොත් මං තමග කරීම් එයා යන්න ගිහිල්ලාද? ඒත් කොහෙට යන්නේ නැද්ද එයා? කරීම් එළියට එන්නකෝ. ශිර්ෂාත් ජුමල්ටයි හලීටයි ප්‍රශ්නයක්. අනේ එන්නකෝ. කොහෙද ඔබ කරීම්? ඇයිද ඉන්නේ සැඟවිලා මගෙන්? කොහෙද ඔබ ඉන්නේ දැන්? පෙනින්ට එන්නකෝ. ඔබ මගෙන් සිරෙන්න නම් එපා. ඉන්න නැත්නම් එන මැන ඉතින්. කොහෙද ඔබ දැන්? ඉඳිමු අවසානයක් තෙක්. ජීවයේ ගස සොයා ඔබ ගැන එමි මෙමා. ඔබ මගින් සිඳවෙන්න එපා. එන්නකෝ කරීම් එන මැන ඉතින්. කරීම් කරීම් මේ ඔයාලද? ඔයාට මොකද උනේ? කරීම් මට කරපු දේවල් වලට දැන් ඔයාලට විඳවන්න සිද්ධ වෙයි. තේරුණාද? apa dia? මම මේකේ පල්ලි අනිවාර්යයෙන්ම ගන්නවා. කවදාරි දවසක ඔහෙලව මට හම්බ වෙන්නේ. ඔටුව තමුන්ටත් එක්කයි මං ඒක කිව්වේ. කරීම් අනේ මට කියන්නකො කොහොමද මෙහෙම වුනේ? මොන මායාවකින්ද ඔයාට මෙහෙම වුනේ? මං ඔයාව තනියම තියලා ගිය එකයි වැරද්ද. අනේ ඔයාට මොකක්ද උනේ මට කියන්නකො. ඔයා හොඳින් නේද? කරීම් ඔයාට බෑ මාව තනි කරලා ඉන්න. බෑ ඔයාට මෙහෙම කරන්න බෑ. ජීවන වෘක්ෂය ගාවට යන්න ඔක්කොම ලෑස්ති කරලායි තිබුණේ. ඒත් දැන් ඔයා මෙතන ගල් පිළිමයක් වෙලා. මුලින්ම එයා රාක්ෂයෙක් වුණා. දැන් එයා ගල් පිළිමයක් වෙලා. අනේ දෙයියනේ මේ මොන සාපයක්ද? ඔයාට මෙහෙම උනේ ඇයි කියලා මට නම් හිතා ගන්නවත් බෑ. කරීම් මෙහෙම උනේ කොහොමද? මට සමාව වෙන්න ඔයාව තනි කරලා ගියාට. අනේ මට නම් මේක බලන් ඉන්න බෑ. එයාගේ හිත සතුටු වෙන්න බැන්ඩලින කරන් ශෝක ගීතයක්වත් කියලා බලමු නේද? මට තේරෙන්නේ නැහැ කරීම්. මම දැන් මොනවද කරන්න ඕනි? මට ඔයාව ඕනි කරීම්. අපි හැමෝටම ඕනි. අනේ ආපහු එන්නකෝ. පාව් වසරනේ ඇත්තටම දන්න මට මගේ හැඟීම්වත් පාලනය කරගන්න බෑ. මොකද මේ වෙන්නේ? කරීම් ඔයා හොඳින් නේද? වසරකට දමන්න. කරීම් මං ආයෙමත් නිදහස් වුණා. මට ආයෙමත් අත්වලවන්නත් පුළුවන්. ගොඩක් හොඳයි. මං ආයෙමත් රාක්ෂයෙක්. ඒ ගැන දුක් වෙන්න එපා. මං හිතුවා මට ඔයාව නැති වුණා කියලා. ඒත් මේ ඔය අඬනවද? එහෙම නෙමෙයි. මගේ මේ හැට රොඩ්ඩක් ගියා. ඒකෙනුයි මේ ඇස් වලට කඳුළු ආවේ. ඇත්තටම ඔයාට ඔය නිල් පාට ලොම් පෙනුම නම් හරියන්නේ නැහැ. ඒ වුණාට ඔයා ඔහොම හරි දකින්න ලැබිච්ච එක ලොකු සතුටක් යාළුවා. ජමාල් මට ගොඩක් සතුටුයි ආපු එකට. ඔයා බේරිලා ආපු එක නම් ලොකු දෙයක්. ඉතින් කියන්නකෝ ඔයාට මොනවද උනේ? ඇත්තම කිව්වොත් මම මේ හිටපු දුෂ්ට මායා ජීවියෙකුට රැවටුණා. ආයෙත් නම් අඳුරු මායාවන් එක්ක ගනුදෙනු කරන්න හොඳ නැහැ. එයා ආපහු මෙහෙට එයිද?
උඹන්නන් හිතන්න. දැන් අපි මොකද කරන්නේ? අපි අන පිළිපදිමු. ඒත් අපිට කිසි අනක් දුන්නේ නෑනේ. ඒකනේ අපි මෙතැන්ටලා ඉන්නේ. අනක් ලැබෙනකන් ඉන්නේ. අන්න ඔයාට එක තේරුණා. අනක් ලැබෙනවා නම් හොඳයි. එතකොට හිතන්න දෙයක් නෑනේ. ඔයා දන්නවද මං අකමැතිද? අනක් නොලැබී ඉන්න එක. මම දැන් කන දෙන්න. මොකද කපිතාන්තුමා? ඔබතුමා හොඳින්ද? මේ ගැන කාට හරි කියලා තිබුණොත් එහෙම වැඩි කලක් ජීවත් වෙන්න හම්බෙන්න එකක් නෑ ඔය හෙලට. අනේ මම නම් මොනවද දැක්කවත් දැන්වත් දැන්වත් කියන්නකො මේ පිළිමේ අඹලා ඉවරද කියලා. අනේ මට බඩගින්න ඉඳලා මගේ බෙල්ලත් රිදෙනවා. ඉවරද ඕක? මගේ රාජකීය පිළිම නෙලන්න. කෝයා? මට හිතෙන්නේ යා තවත් ලොකු ගලක් ගේන්න ගිහින් සුල්තාන්තුමනි. ඒ කියන්නේ යා තවත් රාජකීය විශිෂ්ට ගලක් ගේන්න යන්නේ නැති. කොහොමද ඔයාලා කිය චාරිකාව? මට කනගාටුයි කියන්න ඔබතුමාට අපට කිසිම කෙනෙක්ව හොයාගන්න බැරි වුණා. එහෙමනම් තවත් සේනාංකයක් ඉක්මනට යවනවා. ඔබේ යන මම ඉටු කරන්න. යමු. මේ අහන්න තව දෙයක් තියෙනවා ඔස්මන්. මොකද්ද ඔය ඇඳන් ඉන්න ඔය රෝස පාට ඇඳුම? ඒක උනේ මේ ඕක සිද්ධ වුණේ අර ඔටුවා මේ. ඔටුවා මගේ ඇඳුම කාලා දැම්මා. ඔටුවා? ඇඳුම කෑවා? එහෙමයි උතුමාණනි. ඌ මහා කරදරකාර සතෙක්. අපි මේ වෙනකොට ඌට දඬුවමකුත් දුන්නා. මගේ ඇඳුම ගැන සමාවන්න උත්තම අවියනි. මෙතනින් යනවා. ඇත්තටම එතන 12ක් විතර හිටියා. ඒත් මං මගේ ඓතිහාසික වැඩගිඩි ඔක්කොම ටික පෙන්නුවා එතන. කරාටි, මරාටි, ගුජරාටි ඔක්කොගෙම දුන්නා. ඊට පස්සේ ඔයාට කියන්න අඹරලා බිම දාගෙන පොඩ්ඩක්වත් හෙල්ලෙන්න බැරි වෙන්න වැලි ගොඩේ බිම පෙරලගෙන මෙන්න මේව ගහගෙන ගියා. ඔව් ඉතින් යුමානුත් මට ඒ වෙලාවේ උදව් කරා. ඔයා කොහොමද එතනින් බැලගත්තේ? මං ඉතින් ඔයා වගේ දක්ෂ නෑනේ. ඇත්තටම කිව්වොත් මං කලේ පොතකින් කියපු දෙයක්. ඔයා කිව්වේ මොකක් හරි මන්තරයක් වගේ දෙයක් කරා කියලාද? නෑ මං හැංගුණා. අපි මේ සේරම දේවල් සමරන්න ඕනේ. ඔන්න මං රසම රස කෑමක් හැදුවා. ඉක්මනින්ම අපි වොක් දූපතට යන්න ඕනේ. අර දුෂ්ට මාළුවා නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි සින්බෑඩ්ව කොහොමද හොයාගන්නේ කියන එක. ඒක ඉතින් ලේසි වෙන එකක් නෑ. ඒත් ඒක තවත් දවසක තවත් කතන්දරයක්.